සුබ උදෑසනක් දයාබර සිසු දරුවනි අදත් ඔබ මේ එක්ව සිටින්නේ ස්වාධීන රූපවාහිනී සේවයෙන් මගින් විකාශය කරන තක්සිලාව වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් සමග මේට පෙර අපේ භෞතික විද්‍යා වැඩසටහනක් ඔබ වෙත ඉදිරිපත් කරා. එහිදී අපි සාකච්ඡා කරා ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ බොහොම වැදගත් අංගයක් අද සන්නායක පිළිබඳව. අද සන්නායකයක් කියන්නේ මොකක්ද? ඒ සකස් කරගන්නේ කොහොමද? එහි ක්‍රියාකාරීත්වයන් පිළිබඳව අපි එහිදී සාකච්ඡා කරා. අද අපි බලාපොරොත්තු වෙනවා එම සාකච්ඡා කරපු කරුණු භාවිතා කරලා ගැටලු කිහිපයක් විසඳන්න. අපි අවසාන පාඩමේදී සාකච්ඡා කරේ ඩයෝඩයක් පිළිබඳව. අපි මතක් කරගමු ඩයෝඩයක ලාක්ෂණික වක්‍රය ඔබට රූප රාමුව තුළ දකින්න පුළුවන්. අපි ගිය සතියේ සාකච්ඡා කරා ඩයෝඩයක ලාක්ෂණික වක්‍රය පෙර නැඹුරු අවස්ථාවේ වෝල්ට් 0.7ක් පවතිනවා කියලා. ඒ වගේම ජර්මේනියම් ඩයෝඩයක් ගත්තොත් එයාගේ වෝල්ටීයතාවය 0.3ක් කියලා. අපි අද බලමු ඩයෝඩ හා සම්බන්ධ ගැටලු කිහිපයක් විසඳන්න. අපිට දීලා තියෙනවා ගැටලුවක්. එක් පරිපථයේ යොදා ඇති ප්‍රතිරෝධයේ අගය කිලෝම් 1ක් ලෙසත් ඩයෝඩයේ දනිත වෝල්ටීයතාවය වෝල්ට් 0.7ක් ලෙසත් සලකා ප්‍රතිරෝධය තුළින් ගලන ධාරාව සොයන්න. දැන් ළමයි අපි අවසාන සතියේ ඔයගලන්ට සාකච්ඡා කළ පරිදි මෙතන ඩයෝඩයක් සම්බන්ධ කරලා තියෙනවා. මේක සිලිකන් වර්ගයේ ඩයෝඩයක්. එහෙනම් මේක තුළ 0.7ක වෝල්ටීයතාවයක් ගබඩා වෙනවා. අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ මේ ඩයෝඩය සම්බන්ධ කරලා තියෙන්නේ පෙර නැඹුරුද පසු නැඹුරුද? ඒ හඳුනාගන්නේ C සහ B කියන ලක්ෂ දෙකේ වෝල්ටීයතාවයන් අනුව. පෙර අපි මතක් කළ පරිදිම අපි හිතමු මේ ප්‍රතිරෝධය තුලින් ධාරාවක් ගමන් කරන්නේ නැහැ කියලා. එහෙම වුණත් මේ ප්‍රතිරෝධය තුල විභවයක් වෝල්ටීයතාවයක් ගබඩා වෙන්නේ නැහැ. එහෙනම් A ලක්ෂයේ විභවය ධන 5ක් නම් B ලක්ෂයේ විභවයත් ධන 5ක් වෙනවා. දැන් බලන්න ඩයෝඩයේ ධනාග්‍රය ධන 5ට සම්බන්ධයි. ඍණාග්‍රය එහෙම නැත්නම් කැතෝඩය බිඳුවට සම්බන්ධයි. එහෙනම් මේ දෙන්න අතර වෝල්ටීයතාවය ධන 5ක් තියෙනවා. එහෙනම් මේ ඩයෝඩය පෙර නැඹුරු වෙලයි පවතින්නේ. මේ ඩයෝඩය පෙර නැඹුරු වෙලා නම් අපි දන්නවා මේ ප්‍රතිරෝධය හරහා ධාරාවක් ගමන් කරනවා. ධාරාවක් ගමන් කරනවා නම් මේ ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවයක් නවතින්න ඕනේ. අපි කලින් හිතුවා ධාරාවක් යන්නේ නැහැ කියලා. ඒ අනුව තමයි B ලක්ෂයේ වෝල්ටීයතාවය ධන 5ක් උනේ. නමුත් දැන් ධාරාවක් ගමන් කරන නිසා B ලක්ෂයේ වෝල්ටීයතාවය ධන 5ක් වෙන්න බෑ. එහෙනම් අපි බලමු B ලක්ෂයේ වෝල්ටීයතාවය හොයන විදිහ. මේ ඩයෝඩේ පෙර නැඹුරු වෙලා තියෙන්නේ. අපි දන්නවා ඩයෝඩයක් පෙර නැඹුරු වෙනකොට ඒ ඩයෝඩය හරහා වෝල්ට් 0.7ක වෝල්ටීයතාවයක් රඳවා ගන්නවා කියලා. එහෙනම් ළමයි මෙතන සිට B සිට C දෙසට යනකොට වෝල්ට් 0.7ක් අඩු විය යුතුයි. ඒ ඩයෝඩය රඳවා ගන්නා නිසා. B වෝල්ටීයතාවය ඉඳලා 0.7ක් අඩු වුණාට පස්සේ C ගේ වෝල්ටීයතාවය 0යි. එහෙනම් B ගේ වෝල්ටීයතාවය කීයක් වෙන්න ඕනේද? B ගේ වෝල්ටීයතාවය ධන 0.7ක් විය යුතුයි. B ධන 0.7ක් වුණොත් ඒ වෝල්ටීයතාවය ඩයෝඩය හරහා නැවතිලා අවසාන විභවය 0ක් වෙනවා. එහෙනම් දැන් අපි බලමු B ලක්ෂයේ වෝල්ටීයතාවය 0.7ක් නම් A ලක්ෂයේ වෝල්ටීයතාවය වෝල්ට් 5ක් නම්
මේ දෙන්න අතර වෝල්ටීයතා වෙනසක් පවතිනවා. ඒ වෙනස රඳවගෙන ඉන්නේ මේ ප්‍රතිරෝධය හරහා. එහෙනම් ළමයි බලන්න ABC ලක්ෂ 3 වෝල්ටීයතාවයන් පිළිවෙලින් A ගේ ධන 5ක් වෙනවා. B ගේ 0.7ක් වෙනවා. C ගේ වෝල්ටීයතාවය 0ක් වෙනවා. දැන් අපිට හොයාගන්න ඕනේ ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය. ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය VAB කියලා අපි පෙන්නලා තියෙනවා. ඒක සමානයි VA ඍණ VB. දැන් මෙන්න මෙතන අපිට පොඩ්ඩක් තේරුම් ගන්න වෙනවා. මේ පරිපථය තුළින් ධාරාව ගමන් කරන්නේ A සිට B හරහා Cට. එන A සිට B දෙසටයි ධාරාව ගමන් කරන්නේ. A සිට B දෙසට ධාරාව ගමන් කරනවා නම් වැඩි විභවයක් පවතින්නේ A ගේ. අඩු විභවය B ගේ. එහෙනම් මේ දෙන්න අතර වෝල්ටීයතා වෙනස හොයද්දී VA ගෙන් අපි VB අඩු කරලා තියෙනවා. එහෙනම් 5න් 0.7ක් අඩු කරාම උත්තරය අපිට 4.3ක් කියලා ලැබිලා තියෙනවා. මේ 4.3ක් කියන්නේ ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය. ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය දන්නවා නම් එයාගේ ප්‍රතිරෝධයත් අපි දන්න නිසා ඕම් නියමය පාවිච්චි කරලා අපිට හොයාගන්න පුළුවන් මේ ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව. එහෙනම් අපි V සමාන IR සමීකරණයට ආදේශ කරොත් වෝල්ටීයතාවය 4.3යි ධාරාව I ප්‍රතිරෝධය කිලෝ ඕම් එකක් කියලා තියෙනවා. අපි ආදේශ කරන්න ඕනේ ඕම් වලින්. එහෙනම් එක වැඩි කිරීම 10/3ක් කියලා ආදේශ කරන්න පුළුවන්. එහෙනම් ධාරාව අපිට ලැබෙනවා මිලි ඇම්පියර් 4.3. අපි යමු ඊළඟ කොටසට. බලන්න පරිපථයට බැලූ බැල්මට එකම වගේ. නමුත් අපි මේකේ වෙනස්කම් සිද්ධ කරලා තියෙනවා. ඒ වෙනස්කම් සිද්ධ කරලා තියෙන්නේ මේ ඩයෝඩේ හැසිරීම හොඳින් අවබෝධ කරගන්න. බලන්න ඒ ලක්ෂයේ වෝල්ටීයතාවය දැන් දීලා තියෙන්නේ ඍණ 5ක් කියලා. අපි ඍණ වෝල්ටීයතාවයන් එක්ක එච්චර ගනුදෙනු කරලා නැහැ. අපෙන් ඇහුවොත් ඍණ වෝල්ටීයතාවයයි බිඳුවයි සංසන්දනය කරාම මේ හරහා ධාරාව ගමන් කරන්නේ A ඉඳලා Bටද B ඉඳලා Aටද ගැටලුවක්. අපි ඒක निराකරණය කරගමු මේ ආකාරයෙන්. අපි රූප සටහන තුල දකිනවා මම ඔයගලන්ට මේ පෙන්눔 කරලා තියෙන්නේ වෝල්ට් 1.5ක වෝල්ටීයතාවයක් සහිත වියලි කෝෂ 3ක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. ඒ අනුව P ලක්ෂයේ වෝල්ටීයතාවය අපි බිඳුවක් කියලා හිතුවොත් Pට සාපේක්ෂව Q ලක්ෂයේ වෝල්ටීයතාවය 1.5ක් වෙනවා. ඒ වගේම Pට සාපේක්ෂව R ලක්ෂයේ වෝල්ටීයතාවය වෝල්ට් 3ක් වෙනවා. Pට සාපේක්ෂව S 4.5ක් වෙනවා. දැන් මේ සියලුම දේවල් අපි සාකච්ඡා කරේ Pට සාපේක්ෂව. Pට සාපේක්ෂව Q ගේ වෝල්ටීයතාවය 1.5ක් වෙන්න නම් P කියන කෙනා බිඳුවක් ලෙස සලකලයි අපි මේ වෝල්ටීයතාවයන් සංසන්දනය කරේ. එන සාපේක්ෂයි කියන අදහසේදී ඒ ස්ථානය බිඳුවයයි සලකා අනෙක් ලක්ෂවල වෝල්ටීයතාවයන් අපිට හොයාගන්න පුළුවන්. මෙන්න වැදගත්ම කතාව. අපි මේ දක්වා කතා කරේ P ලක්ෂයට සාපේක්ෂව Q ගේ විභවය. දැන් අපි බලමු Q ලක්ෂයට සාපේක්ෂව P ලක්ෂයේ විභවය මොකද වෙන්නේ කියලා. බලන්න Q ලක්ෂයට සාපේක්ෂව P ලක්ෂයේ විභවය ඍණ 1.5ක් කියලා යන්නේ. මොකද කෝෂයේ ධන අග්‍රය Qට සම්බන්ධයි ඍණ අග්‍රය Pට සම්බන්ධයි. ඔය විදිහටම Rට සාපේක්ෂව S ගේ විභවය ධන 1.5ක් වෙනවා. Rට සාපේක්ෂව P ගේ විභවය ඍණ 3ක් වෙනවා. එහෙනම් ළමයි මේකෙන් අපි තේරුම් ගත යුත්තේ Rට සාපේක්ෂව P ඍණ 3ක් නම් R බිඳුවයි P ඍණ 3යි. එහෙනම් ඍණ 3ට සාපේක්ෂව බිඳුවයි වෝල්ට් කියන්නේ වැඩි විභවයක්. ඔය අදහස මේ ගැටලුව විසඳන්න අපිට ඕනේ කරනවා.
දැන් එන්න අපේ ගැටලුවට. කලින් විදිහටම අපි හිතමු මේ ප්‍රතිරෝධය තුලින් ධාරාවක් ගමන් කරන්නේ නැහැ කියලා. එහෙම වුණොත් B ලක්ෂයේ වෝල්ටීයතාවය ඍණ 5ක් වෙනවා. B ලක්ෂයේ වෝල්ටීයතාවය ඍණ 5යි, C ලක්ෂයේ 0යි. එහෙනම් දැන් අපි හොයාගන්න ඕනේ මේ ඩයෝඩය පෙර නැඹුරු වෙලාද? ඔව්. හේතුව ඇනෝඩයට සාපේක්ෂව කැතෝඩයේ වෝල්ටීයතාවය 5කින් අඩු නිසා. එහෙනම් මේ ඩයෝඩය පෙර නැඹුරු වෙලා. මේ ඩයෝඩය පෙර නැඹුරු වෙලා නම් පෙර පරිදිම මේක හරහා වෝල්ටීයතාවයක් නවතිනවා. ඒ වෝල්ටීයතාවය 0.7යි. එහෙනම් විය යුත්තේ මේ තියෙන ඇනෝඩයට සාපේක්ෂව කැතෝඩයේ වෝල්ටීයතාවය වෝල්ට් 0.7කින් අඩු වෙන්න ඕනේ. සිගයාගේ 0යි. එහෙනම් 0.7ක් අඩු වුණොත් B ගේ වෝල්ටීයතාවය අපිට ගන්න වෙන්නේ ඍණ 0.7ක් කියලා. දැන් අපි බලමු ABC ලක්ෂ තුනේ වෝල්ටීයතාවයන් අපි පෙන්වුම් කරලා තියෙනවා. A ගේ වෝල්ටීයතාවය ඍණ 5යි, B ගේ ඍණ 0.7යි, C ගේ 0යි. දැන් මේ ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය හොයනකොට මම ඉස්සෙල්ලා ඔයගලන්ට පැහැදිලි කරා ධාරාව ගමන් කරන දිශාව අනුව මෙතන සමීකරණය පාවිච්චි කරන්න කියලා. අපි ඉස්සෙල්ලා ගත්තේ VA ඍණ VB කියලා. දැන් අපි අරගෙන තියෙන්නේ VB ඍණ VA කියලා. හේතුව දැන් මේ පරිපථය තුල ධාරාව ගමන් කරන්නේ C සිට B ට B සිට A ට. එහෙනම් ප්‍රතිරෝධය හරහා B සිට A ටයි ධාරාව යන්නේ. එහෙනම් B ගේ විභවය වැඩි විය යුතුයි. එහෙනම් මේ දෙන්න අතර විභවාන්තරය හොයනකොට අපි VB ගෙන් අඩු කරලා තියෙනවා VA. අගයන් ආදේශ කරමු. VB කියන්නේ ඍණ 0.7ක්. ඒකෙන් අඩු කරන්න ඕනේ A ගේ වෝල්ටීයතාවය ඍණ 5ක්. පිළිතුර වෝල්ට් 4.3යි. පෙර පරිදිම මේ ප්‍රතිරෝධය සඳහා ඕම් නියමය පාවිච්චි කරොත් ප්‍රතිරෝධය තුලින් ගලන ධාරාව මිලි ඇම්පියර් 4.3ක් කියලා ලැබෙනවා. අපි යමු ඊළඟ කොටසට. දැන් බලන්න මෙතන තියෙනවා ඍණ 5ක්. B ලක්ෂය ඍණ 5ක් කියලා කිව්වොත් මේ පැත්ත 0යි. එන ඍණ 5ට සාපේක්ෂව 0 කියන්නේ විශාල විභවයක්. මේ ඩයෝඩය පසු නැඹුරු වෙලා තියෙන්නේ. එහෙනම් මේක තුලින් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ප්‍රතිරෝධය තුලින් ධාරාවක් ගමන් නොකරයි. අපේ අවසාන කොටස බලන්න. මෙතෙන්ට අපි සම්බන්ධ කරලා තියෙනවා වෝල්ට් ඍණ 5ක්. මෙතන තියෙනවා වෝල්ට් ඍණ 10ක්. දැන් අපි බලමු මේ ඩයෝඩය පෙර නැඹුරු වෙලාද පසු නැඹුරු වෙලාද? පෙර පරිදිම ධාරාවක් ගමන් කරන්නේ නැත්නම් B ලක්ෂයේ වෝල්ටීයතාවය ඍණ 5ක් වෙනවා. මේ පැත්ත ඍණ 5යි, මේ පැත්ත ඍණ 10යි. එහෙනම් ඍණ 5ට සාපේක්ෂව ඍණ 10 කියන්නේ අඩුයි. එහෙනම් මේ ඩයෝඩය පෙර නැඹුරු වෙලා තියෙන්නේ. මේ ඩයෝඩය පෙර නැඹුරු වෙලා නම් මේ පැත්තේ විභවය B ගේ විභවය C ට සාපේක්ෂව 0.7ක් වැඩි විය යුතුයි. එහෙනම් ළමයි C ගේ වෝල්ටීයතාවය දැනට තියෙන ඍණ 10ක්. ඍණ 10ට වඩා 0.7ක් B ගේ වෝල්ටීයතාවය වැඩි විය යුතුයි. ඍණ අගය වැඩි වෙනවා කියලා කියන්නේ අගයෙන් කුඩා වෙනවා. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ වෝල්ට් ඍණ 9.3ක්. බලන්න. A ලක්ෂයේ වෝල්ටීයතාවය ඍණ 5යි. VB අපිට ලැබිලා තියෙනවා ඍණ 9.3ක්. VC ඍණ 10යි. පෙර පරිදිම අපිට පුළුවන් AB ලක්ෂ හරහා වෝල්ටීයතාවය 4.3ක් කියලා ලැබෙනවා. ඒ අනුව ඒ තුලින් ගමන් කරන ධාරාවත් පෙර පරිදිම අපිට හොයාගන්න පුළුවන් මිලි ඇම්පියර් 4.3ක් කියලා. හොඳයි ළමයි මේ පළවෙනි ප්‍රශ්නය තුල අපි සාකච්ඡා කරේ ඩයෝඩයකට ලබා දෙන වෝල්ටීයතාවයන් අපි විවිධ ආකාරයෙන් වෙනස් කරලා යගේ හැසිරීම අපි තේරුම් ගත්තා. දැන් අපි බලමු තවත් ආකාරයක ගැටලුවක්. ඔබ තිරය දුර දකිනවා පහත රූපයේ දැක්වෙන පරිපථයේ ඩයෝඩය A සහ B හැටියට කොටස් දෙකක් මේකේ ලකුණු කරලා තියෙනවා. පරිපූර්ණ ඩයෝඩයක් ලෙස සලකා B, ප්‍රායෝගික ඩයෝඩයක් ලෙස සලකා
අපිට හොයන්න කියනවා මෙන්න මේ ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාවත් එය හරහා වෝල්ටීයතාවයත් ඩයෝඩයෙන් උත්සර්ජනය කරන ක්ෂමතාවයත්. අපි ඉස්සෙල්ලාම ගමු මේක පරිපූර්ණ ඩයෝඩයක් කියලා. මම අවසාන පාඩමේදී ඔයගලන්ට මතක් කරලා දුන්නා ප්‍රායෝගික ඩයෝඩයකත් පරිපූර්ණ ඩයෝඩයකත් තියෙන වෙනස්කම. ප්‍රායෝගික ඩයෝඩයක් පෙර නැඹුරු කරාද 0.7ක වෝල්ටීයතාවයක් නවත්ත ගත්තට පරිපූර්ණ ඩයෝඩයක් එසේ නවත්ත ගන්නේ නැහැ කියලායි අපි සාකච්ඡා කරේ. ඒ අනුව මේ ඩයෝඩේ ධන විභවය සම්බන්ධ කරලා තියෙනවා ඇනෝඩයට. එහෙනම් මෙයා පෙර නැඹුරු වෙලා ඉන්නේ. හැබැයි මෙයා පරිපූර්ණ ඩයෝඩයක් නිසා මේක හරහා 0.7ක වෝල්ටීයතාවයක් රඳවා ගන්නේ නැහැ. එහෙනම් ළමයි A ලක්ෂයේ විභවය වෝල්ට් 10ක් වෙනකොට B ලක්ෂයේ විභවයත් වෝල්ට් 10ක් වෙනවා. මෙයා හරහා රඳවා ගන්නේ නැති නිසා. එහෙනම් ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය අපිට හොයාගන්න පුළුවන් වෝල්ට් 10ක් කියලා. B ගේ වෝල්ටීයතාවය 10යි C ගේ බිඳුවයි. එහෙනම් ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය වෝල්ට් 10ක් කියලා ලැබෙනවා. දැන් BC සංදිය සඳහා අපි ඕම් නියමය පාවිච්චි කරොත් V කියන්නේ වෝල්ටේජ් එක 10යි. I තමයි හොයන්න ඕනේ. R අපිට දීලා තියෙනවා කිලෝ ඕම් 10ක් කියලා. කිලෝ ඕම් 10 කියන එක අපි ඕම් වලින් ආදේශ කරොත් 10 වැඩි කිරීම 10 3ක් කියලා ලැබෙනවා. එන අවසානයේ අපිට ධාරාව මිලි ඇම්පියර් 1ක් කියලායි ලැබෙන්නේ. එහෙනම් මේ පරිපථය තුල ගමන් කරන ධාරාව මිලි ඇම්පියර් 1ක් වෙනවා. BC හරහා වෝල්ටීයතාවය වෝල්ට් 10ක් වෙනවා. අපෙන් අහන්නේ ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය. අපි එක හොයාගත්ත වෝල්ට් 10ක් කියලා. ඒ හරහා ධාරාව අහනවා. ධාරාව මිලි ඇම්පියර් 1ක් කියලා හොයාගත්තා. දැන් අපිට හොයන්න තියෙන්නේ ඩයෝඩයෙන් උත්සර්ජනය වන ක්ෂමතාවය. මේ තියෙන අපේ ඩයෝඩය. ඉලෙක්ට්‍රොනික උපකරණයක් කරහා උත්සර්ජනය වන ක්ෂමතාවය අපිට VI ගුණිතයෙන් හොයාගන්න පුළුවන්. ක්ෂමතාවය සමානයි VIට. ඩයෝඩය හරහා වෝල්ටීයතාවයක් නවතින්නේ නැත්නම් වෝල්ටීයතාවය බිඳුවක් වෙනවා. ධාරාව මිලි ඇම්පියර් 1ක් තිබුණාට වෝල්ටීයතාවයේ බිඳුවක් නිසා VI ගුණිතය බිඳුවක් වෙනවා. එහෙනම් මෙතනදී අපිට පිළිතුරු දෙන්න පුළුවන් ඩයෝඩයෙන් උත්සර්ජනය වන ක්ෂමතාවය බිඳුවක් කියලා. ඒ කොටස අපි ඔය විදිහට අවසන් කරනවා. අපි බලමු මේ ඩයෝඩය ප්‍රායෝගික ඩයෝඩයක් වුණොත් මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. මේ ඩයෝඩය ප්‍රායෝගික ඩයෝඩයක් වුණොත් මෙයා පෙර නැඹුරු වෙනකොට වෝල්ට් 0.7ක් මෙයා හරහා නවත්ත ගන්නවා. එහෙනම් ළමයි A ලක්ෂයේ වෝල්ටීයතාවය වෝල්ට් 10ක් වෙනකොට B ලක්ෂයේ වෝල්ටීයතාවය වෝල්ට් 9.3ක් වෙන්න ඕනේ. B ලක්ෂයේ වෝල්ටීයතාවය වෝල්ට් 9.3ක් වෙනකොට C ලක්ෂය බිඳුවක් නිසා ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවයත් වෝල්ට් 9.3යි. දැන් අපිට පුළුවන් පෙර පරිදිම මේ ප්‍රතිරෝධයට ඕම් නියමය පාවිච්චි කරලා ධාරාව හොයාගන්න. බලන්න අගයන් ආදේශ කරලා තියෙනවා වෝල්ටීයතාවය 9.3යි. I වැඩි කිරීම 10 වැඩි කිරීම 13ක් ප්‍රතිරෝධය. අවසානයේ ධාරාව ලැබෙනවා මිලි ඇම්පියර් 0.93ක් කියලා. දැන් ප්‍රතිරෝධය හරහා විභවාන්තරය 9.3යි. ධාරාව මිලි ඇම්පියර් 0.93යි. දැන් අපි හොයාගන්න ඕනේ ඩයෝඩයෙන් උත්සර්ජනය වන ක්ෂමතාවය. ඩයෝඩය හරහා මේ ධාරාව ගමන් කරනවා. එහෙනම් ඩයෝඩය හරහා ගමන් කරන ධාරාව මිලි ඇම්පියර් 9.3යි. ඒ වගේම මෙයා හරහා රඳවාගෙන ඉන්න වෝල්ටීයතාවය වෝල්ට් 0.7ක් වෙනවා. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් එයා හරහා උත්සර්ජනය වන ක්ෂමතාවය P = VI අගයන් ආදේශ කරොත් මිලිවොට් 0.65ක් කියලා ලැබෙනවා. හොඳයි. අපි යමු ඊළඟ ගැටලුවට. අපි දීලා තියෙනවා ගැටලුවක්. ඒ ගැටලුවේ පිළිතුරු පහකුත් සම්බන්ධයි. එහෙනම් අපි දැන් උත්සාහ කරන්නේ කෙටි ප්‍රශ්නයක් අපිට ලැබුණොත් මේක නිවැරදි පිළිතුර අපි හඳුනාගන්නේ කෙසේද? අපි හොඳින් තේරුම් ගමු. ප්‍රශ්නය තුල අපිට කියනවා පෙන්වා ඇති පරිපථයේ
D යනු සිලිකන් දියෝඩයකි. වෝල්ටීයතා ප්‍රභවය මගින් මේ තියෙන වෝල්ටීයතා ප්‍රභවය V විචාල්‍ය වෝල්ටීයතාවයක් සපයයි. මෙතනින් පුළුවන් ළමයි අපිට මේ වෝල්ටීයතාවය වෙනස් කරන්න. පහත පෙන්වා ඇති කුමන වක්‍රය මගින් V සහ I වෙනස් වන ආකාරය වඩාත්ම හොඳින් නිරූපණය කරයිද? I කියලා කියන්නේ මේ පරිපථය තුලින් ගමන් කරන ධාරාව, වෝල්ටීයතාවය V. අපි ඉස්සෙල්ලාම පිළිතුරු ගිහා බලමු. බලන්න පිළිතුරු වල x අක්ෂයේ තියෙන වෝල්ටීයතාවය. එහෙනම් එයා වෝල්ටීයතාවය වෙනස් කරලා තියෙනවා බිඳුවේ ඉඳලා. ඒ වගේම y අක්ෂයේ තියෙන ධාරාව එයත් බිඳුවේ ඉඳලා තමයි එයා වෙනස් කරලා තියෙන්නේ. දැන් අපි නැවත අපේ පරිපථයට ගියොත් අපි හිතමු වීගයාගේ බිඳුවක් කියලා. වීගයාගේ බිඳුවක් නම් එම මොහොතේ මේ පරිපථය තුලින් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එහෙනම් ධාරාව බිඳුවයි. එහෙනම් මේ ප්‍රස්ථාර ලැබිය යුත්තේ මූල ලක්ෂ්‍යය හරහා යන විදිහට. හැම ප්‍රස්ථාරයක්ම යන්නේ මූල ලක්ෂ්‍යය හරහා. එහෙනම් තාම අපිට එක පිළිතුරක්වත් ඉවත දමන්න බෑ. පිළිතුරු පහම නිවැරදි හැටියට බාර ගන්න වෙනවා. ඊළඟට ළමයි අපි V කියන වෝල්ටීයතාවය ක්‍රමානුකූලව වැඩි කරමු. V වෝල්ටීයතාවය මම 0.1ක් කරොත් ඊට සාපේක්ෂව I කියලා ධාරාවක් යනවා. ඒ 0.1ක වෝල්ටීයතාවය රඳව ගන්න මෙන්න මේ ප්‍රතිරෝධය හරහා. එන මේ ප්‍රතිරෝධයේ අග්‍ර දෙක අතර වෝල්ටීයතාවය 0.1ක් වෙනවා. අග්‍ර දෙක අතර වෝල්ටීයතාවය 0.1ක් වුණොත් මේ ඩයෝඩය පෙර නැඹුරු වෙලාද? පිළිතුර නැහැ. හේතුව ඩයෝඩයක් පෙර නැඹුරු වෙන්න අපි ඩයෝඩයට දෙන්න ඕනේ වෝල්ට් 0.7ක්. එහෙනම් ඒ සම්පූර්ණ වෝල්ටීයතාවය රඳව ගන්නේ මේ ප්‍රතිරෝධය හරහා. අපි වීගයාගේ 0.2 3 4 5 ආදී විදිහට වැඩි කරනකොට ළමයි අපිට දකින්න පුළුවන් ඒ සියලුම වෝල්ටීයතාවයන් රඳව ගන්න මේ ප්‍රතිරෝධය හරහා. මොකද ඩයෝඩය පෙර නැඹුරු වෙන්න නම් අවම 0.7ක් තිබිය යුතුයි. ඒ මොහොතේ මේ V සහ I කියන අගයන් දෙක විචලනය වෙන්නේ ඕම් නියමයට අනුව. V සමානයි IR ට අනුව. හේතුව මේ වෝල්ටීයතාවය රඳව ගන්නේ මේ ප්‍රතිරෝධය පමණක් නිසා. එහෙනම් අපි දැකිය යුත්තේ මූල ලක්ෂ්‍යය හරහා යන සරල රේඛාවක්. එහෙනම් පළවෙනි පිළිතුරේ තියෙන මූල ලක්ෂ්‍යය හරහා යන සරල රේඛාවක් ඒක නිවැරදි. දෙවෙනි පිළිතුරේ තියෙන මූල ලක්ෂ්‍යය හරහා යන සරල රේඛාවක් ඒකත් නිවැරදි. තුන්වෙනි පිළිතුරේ අපිට දකින්න තියෙන්නේ ආරම්භයේ සිට වක්‍ර ස්වභාවයක්. ඒ නිසා ඒක පිළිගන්න බෑ. එහෙනම් මේ පිළිතුර අපිට දැම්ම අයින් කරන්න පුළුවන්. හතරවෙනි පිළිතුරේ තියෙන මූල ලක්ෂ්‍යය හරහා යන සරල රේඛාවක් ඒක නිවැරදි. පහ මූල ලක්ෂ්‍යය හරහා යන සරල රේඛාවක් ආරම්භයේ තියෙන ඒකත් නිවැරදි. එහෙනම් දැනට අපි තුන්වෙනි පිළිතුර ඉවත් කරලා තියෙනවා. ඊළඟට අපි කරන්නේ වෝල්ටීයතාවයේ 0.7 තමයි අපේ සීමාගය. හේතුව ඩයෝඩය නැඹුරු වෙන්න පටන් ගන්න 0.7න් පස්සේ. අපි හිතමු මෙයාගේ වෝල්ටීයතාවය 0.7ට වඩා වැඩි කරා කියලා. එහෙම වැඩි කරන්න උත්සාහ කරනකොට මොකද වෙන්නේ? මෙතන අපි පෙන්නලා තියෙන ඩයෝඩය පෙර නැඹුරු වෙනවා. ඩයෝඩය පෙර නැඹුරු වුණාම මේ ඩයෝඩය හරහා නවත්වා ගන්න වෝල්ටීයතාවය හැමතිස්සෙම නියතාගයකයි පවතින්නේ. එමාගේ 0.7යි. එහෙනම් මේ ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය උපරිම පවතින්නේ වෝල්ට් 0.7යි. ඒට සරිලන ධාරාවක් මේ පාර දිගේ යනවා. මෙතන වෝල්ටීයතාවය වැඩි කරද්දී දැන් මොකද වෙන්නේ? ඒ වැඩි වෙන සියලුම ධාරාවන් ගමන් කරන්නේ ඩයෝඩය හරහා. එහෙනම් ළමයි වෝල්ටීයතාවය 0.7 කියන එක ඉක්මවා ගියාට පස්සේ මේ පරිපථය හැසිරෙන්නේ ඩයෝඩයක ලාක්ෂණික වක්‍රයට අනුවයි. අපි දන්නවා ඩයෝඩයක ලාක්ෂණික වක්‍රයේ V අගය වැඩි කරගෙන යනකොට 0.7 ඉක්ම වූ වහාම I ධාරාව ෂණිකව වැඩි වෙනවා. I ෂණිකව වැඩි විය යුතුයි. පළවෙනි උත්තරයේ තියෙන I නියත වෙනවා. එහෙනම් එයාව අපිට දැන් ඉවත් කරන්න පුළුවන්. හතරවෙනි උත්තරයේ තියෙන්නේ
නියතව යනවා කියලා. එහෙනම් එයාවත් දැන් අපිට ඉවත් කරන්න පුළුවන්. අපි දැනට පිළිතුරු 5න් 3ක් ඉවත් කරලා ඉවරයි. 1 3 සහ 4. එහෙනම් නිවැරදි පිළිතුර විය යුත්තේ 2 හෝ 5. අපි බලමු මේ දෙන්නගේ වෙනස්කම. බැලුමට එක වගේ. නමුත් x අක්ෂයේ වෝල්ටීයතාවය මෙතන වෝල්ට් එකක් කියලා නිරූපණය කරලා තියෙන්නේ. පස්වන පිළිතුරට අනුව වෝල්ට් එකේදී තමයි මෙයාගේ ධාරාව උපරිම වෙන්න පටන් ගෙන තියෙන්නේ. නමුත් ළමයි අපි දන්නවා සිලිකන් ඩයෝඩයක වෝල්ටීයතාවය උපරිම වෙන්න පටන් ගන්නෙ 0.7 දී. එහෙනම් එකට වඩා පෙර කියන අදහස අපි තේරුම් ගත යුතුයි. හොඳයි. ඒ අනුව අපිට පුළුවන් පස්වෙනි පිළිතුරත් ඉවත් කරන්න. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. හොඳයි. අපි තවත් උදාහරණයක් බලමු. මේ උදාහරණය අපි පෙන්නලා තියෙනවා රූපයේ පෙන්වා ඇති දියෝඩය පෙර නැඹුරු කිරීමට අවශ්‍ය වෝල්ටීයතාවය වෝල්ට් 0.7ක් නම් බැටරියෙන් ඇද ගන්නා ධාරාව I වන්නේ කියලා යහන්නේ. මෙතන තියෙනවා වෝල්ට් 6ක කෝෂයක්. ඒගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 0යි. මෙතනින් ඇද ගන්නා ධාරාව තමයි අපෙන් අහන්නේ. මෙතන අපි සම්බන්ධ කරලා තියෙන ඩයෝඩය. ඩයෝඩයක් සම්බන්ධ කළ වහාම අපි මුලින්ම බලන්න ඕනේ මේ ඩයෝඩය පෙර නැඹුරුද පසු නැඹුරුද කියන එක. කොහොමද අපි ඒක තේරුම් ගන්නෙ? ඩයෝඩේ අග්‍ර දෙක අතර වෝල්ටීයතාවය සොයා ගැනීමෙන්. දැන් ළමයි මෙතන විභවය ධන 6යි. කෝෂයේ ධනාග්‍රය නිසා. එතකොට මේ දිගටම තියෙන සම්බන්ධක කම්බියක් ප්‍රතිරෝධයක් නැහැ. එහෙනම් මෙතන වෝල්ටීයතාවයත් ධන 6ක් වෙන්න ඕනේ. ඒ වගේම මෙතන වෝල්ටීයතාවයත් ධන 6යි. අපි හිතමු මේ පාරේ මෙහෙම ධාරාවක් ගමන් කරනවා නම් මෙතන ධන 6ක් වුණොත් ප්‍රතිරෝධයක් හරහා වෝල්ටීයතාවයක් නවතින නිසා මෙන්න මේ ලක්ෂයේ වෝල්ටීයතාවය ධන 6ට වඩා යම් ප්‍රමාණයකින් අඩු වෙනවා. එහෙනම් මේ ඩයෝඩේ ඇනෝඩය කියන පැත්ත ධන 6ට වඩා අඩුයි. කැතෝඩය ධන 6ක් වෙලා තියෙනවා. එහෙනම් මේ ඩයෝඩය පවතින්නේ පසු නැඹුරු වෙලා. එහෙනම් මේක තුලින් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එවැනි මොහොතක අපිට පුළුවන් මේ ඩයෝඩය මෙතනින් ඉවත් කරන්න. මේ ඩයෝඩය මෙතන නැහැ කියලා හිතන්නත් අපිට හැකියාවක් තියෙනවා. එහෙම වුණොත් මෙතන තියෙන ඕම් 1000ක් ඒ වගේම මෙතන තියෙන ඕම් 200ක් මේ ප්‍රතිරෝධ දෙක ඉන්නේ ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා. එහෙනම් ප්‍රතිරෝධ දෙක ශ්‍රේණිගතව තියෙනවනේ යාගේ සමක ප්‍රතිරෝධය අපිට හොයාගන්න පුළුවන් 1200ක් කියලා. මේ 1200ක ප්‍රතිරෝධයත් මෙතන තියෙන ඕම් 1200ක ප්‍රතිරෝධයත් සම්බන්ධ වෙලා ඉන්නේ සමාන්තරගතව. බලන්න මේ ප්‍රතිරෝධ දෙකත් මේ ප්‍රතිරෝධයත් සම්බන්ධ වෙලා ඉන්නේ සමාන්තරගතව. එහෙනම් 1200ක ප්‍රතිරෝධ දෙකක් සමාන්තරගතව සම්බන්ධ වුණාම සමක ප්‍රතිරෝධය අපිට හොයාගන්න පුළුවන් පිළිතුර එන්නේ ඕම් 600ක්. එහෙනම් මේ පරිපථයට ඕම් 600ක ප්‍රතිරෝධයක් සම්බන්ධයි ශ්‍රේණිගතව සහ එයාගේ වෝල්ටීයතාවය වෝල්ට් 6ක් වන කෝෂයක් සම්බන්ධ කරලා තියෙනවා. ණය කියන ධාරාව හොයාගන්න පුළුවන් V සමාන IR සමීකරණයට ආදේශ කරලා. V කියන්නේ වෝල්ට් 6යි. I තමයි හොයාගන්න ඕනේ. R කියන්නේ ඕම් 600යි. එහෙනම් 6 බෙදීම 600 උත්තර එනවා මිලි ඇම්පියර් 10ක් කියලා. ඇම්පියර් නම් 0.1යි. ඒතර අපි බලමු මේකේ දීලා තියෙන පිළිතුරු. අපිට පිළිතුර විදිහට ලැබෙන්න ඕනේ මිලි ඇම්පියර් 10ක්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. හොඳයි. අපි ඩයෝඩ් සම්බන්ධ අවසාන උදාහරණය හැටියට මේ සාකච්ඡා කරනවා. බලන්න මේ උදාහරණයත් ටිකක් අපිට හිතන්න තියෙනවා. අපි අර පැහැදිලි කළ ආකාරයෙන් ඍණ වෝල්ටීයතාවයන් සම්බන්ධයි. ඒ වගේම විභව බිඳුවන් සම්බන්ධ වෙලා තියෙනවා, භූගත කරලා තියෙනවා. අපෙන් අහන්නේ පෙන්වා ඇති පරිපථයේ R1 R2 සහ R3 කිලෝ ඕම් ප්‍රමාණය වේ. කියන්නේ මේ ප්‍රතිරෝධ ප්‍රමාණයෙන් විශාලයි.
සැලකිය හැකි ධාරාවක් ගමන් කරන්නේ පිළිතුරු දීලා තියෙන තිබිය හැක්කේ R1 R3 හරහා පමණි. එහෙනම් මේ ප්‍රතිරෝධ දෙක හරහා කියලා එයා පිළිතුරක් දෙනවා. එහෙම නැත්නම් R2 R3 ප්‍රතිරෝධ හරහා මේ ආදී විදිහට පිළිතුරු සපයනවා. එහෙනම් අපි සොයාගත යුතුයි සැලකිය යුතු ධාරාවක් ගමන් කරන්න මේ ප්‍රතිරෝධ තුනෙන් මොන ප්‍රතිරෝධ හරහාද? ගමන් කරන ධාරාව හොයාගන්න ළමයි අපි හොයාගන්න ඕනේ මේ ප්‍රතිරෝධයේ අග්‍ර අතර වෝල්ටීයතාවයන්. ඒ වගේම මෙතන ඩයෝඩ් තුනක් සම්බන්ධයි. ඒවා පෙර නැඹුරුද පසු නැඹුරුද කියලාත් අපිට අවබෝධ කරගන්න වෙනවා. අපි වැඩේ මෙතනින් පටන් ගමු. මෙතන තියෙනවා ඩයෝඩයක්. එයාගේ එක අග්‍රයක් ඍණ සම්බන්ධයි. එයාගේ අනිත් අග්‍රය ප්‍රතිරෝධයක් කරා බිඳුවටයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඍණ පහට සාපේක්ෂව බිඳුව කියන්නේ වැඩි විභවයක්. එහෙනම් මේ ඩයෝඩය පෙර නැඹුරු වෙනවා. මේ ඩයෝඩේ පෙර නැඹුරු වුණොත් මෙයා හරහා නවතින්නේ වෝල්ට් 0.7ක් නිසා මෙතන වෝල්ටීයතාවය අපිට හොයාගන්න පුළුවන් වෝල්ට් 4.3ක් කියලා. එහෙනම් ළමයි මේ සංදියේ වෝල්ටීයතාවය වෝල්ට් 4.3ක් වෙනවා. දැන් මෙතන ඍණ 4.3ක් වුණොත් මේ පැත්තේ වෝල්ටීයතාවයේ බිඳුවක් නිසා මේ ඩයෝඩයත් පෙර නැඹුරු වෙලා. මේ ඩයෝඩේ පෙර නැඹුරු වීමෙන් මෙතන වෝල්ටීයතාවය ඍණ 0.7ක් වෙනවා. මෙතන තියෙන්නේ ඍණ 4.3ක්. මෙතන තියෙනවා ඍණ 7ක්. එහෙනම් R1 ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය අපිට ලැබෙනවා 4.3න් අඩු කරන්න 0.7ක්. පිළිතුර 3.6ක් කියලා ලැබෙනවා. R1 හරහා වෝල්ටීයතාවය 3.6ක් නම් ඊට සරිලන ධාරාවක් R1 හරහා ගමන් කරනවා. අපි R3 බැලුවොත් බලන්න මේ පැත්තට අපි සම්බන්ධ කරලා තියෙනවා ඍණ 3ක වෝල්ටීයතාවයක්. මෙතන වෝල්ටීයතාවය ඍණ 4.3යි. එහෙනම් මේ ඩයෝඩය පෙර නැඹුරු වෙලා. ඩයෝඩය හරහා 0.7ක් නවතිනවා. එහෙනම් මෙතන ඍණ 3ක් නම් මෙන්න මේ ලක්ෂයේ වෝල්ටීයතාවය ඍණ 3.7ක් වෙනවා. මෙතන ඍණ 3.7යි. මේ ලක්ෂය 4.3යි. එන R3 හරහා වෝල්ටීයතාවය අපිට ලැබෙනවා 0.6ක් කියලා. R1 හරහා 3.6ක්. R3 හරහා 0.6ක්. R2 බැලුවොත් මෙතන වෝල්ටීයතාවය ඍණ 4.3යි. මේ පැත්ත බිඳුවයි. එන R2 හරහා ඍණ 4.3ක වෝල්ටීයතාවයක් තියෙනවා. එහෙනම් ළමයි අපි මේ තුන්දෙනා සංසන්දනය කරොත් වැඩි වෝල්ටීයතාවයක් තියෙන R1 සහ R2 හරහා. එම නිසා එම ප්‍රතිරෝධ දෙක හරහා R3ත් එක්ක සංසන්දනය කරාම වැඩි ධාරාවක් ගමන් කරන්න ඕනේ. එහෙනම් අපේ පිළිතුර වෙන්නේ R1 සහ R2. R3 හරහා ධාරාවක් ගමන් කරනවා. නමුත් මෙයාගේ ප්‍රශ්නයට අනුව සැලකිය හැකි ධාරාවක් ගමන් කරන්නේ R2 සහ R3 හරහා. එහෙනම් පිළිතුර 3 හැටියටයි අපිට තෝරගන්න වෙන්නේ. හොඳයි. අපි මේ වෙනකොට සාකච්ඡා කළ අවසන් කරා. ආද සන්නායක කොටස් භාවිතා කරලා සකස් කරගන්න උපාංගයක් තමයි ඩයෝඩ්. ඒ භාවිතයෙන් ගැටලු විසඳන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරා. ඊළඟට අපි සාකච්ඡා කරනවා ඩයෝඩයක භාවිතය. මේ ඩයෝඩය මොකටද අපිට පාවිච්චි කරන්න පුළුවන්? ප්‍රධානම කාර්යය තමයි අපි විෂය නිර්දේශය තුළ සාකච්ඡා කරනවා ඍජුකරණය කියලා වචනයක්. මේ ඍජුකරණය කියලා අදහස් කරන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් සරල වෝල්ටීයතාවයක් බවට පත් කර ගැනීමේ ආරම්භක අවස්ථාව. ඒ සඳහා අපිට ඩයෝඩය අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න වෙනවා. අපි බලමු ඩයෝඩයක් කොහොමද මේ කාර්යය සඳහා යොදාගන්නේ. ඔබට දකින්න පුළුවන් රූප රාමුව තුළ අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ මොකද්ද මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් කියලා කියන්නේ. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් කියලා කියන්නේ කාලයත් සමග
වෝල්ටීයතාවය ධන සහ ඍණ විදිහට වෙනස් වෙන කෙනෙක්. මෙයා ප්‍රත්‍යාවර්තයි. මෙයා ධන සහ ඍණ විදිහට වෙනස් වෙනවා. නමුත් අපි සරල ධාරාවක් කියලා කියන්නේ කාලය සමග වෝල්ටීයතාවය නියත අගයක පවතින කෙනෙක්. එහෙනම් අපිට පුළුවන් ඩයෝඩයක් සහ තවත් උපාංග කිහිපයක් පාවිච්චි කරලා මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය සරල වෝල්ටීයතාවයක් බවට පත් කරන්න. අපි බලමු කරන විදිය. ඍජුකරණය රෙක්ටිෆිකේෂන් කියලා අපි කතා කරන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් සරල වෝල්ටීයතාවයක් බවට පත් කර ගැනීම මූලික අවස්ථාව. එතනදී මුලින්ම අපි කරගත යුත්තේ ධන සහ ඍණ විදිහට වෙනස් වන වෝල්ටීයතාවය ධන විදිහට වෙනස් වන වෝල්ටීයතාවයක් බවට පත් කරගන්න ඕනේ. මේ සඳහා අපි ඩයෝඩයක් පාවිච්චි කරනවා. ඒ ඩයෝඩයක් පාවිච්චි කිරීමේදී මේක අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. අපි මුලින්ම කතා කරන්නේ ආර්ධ තරංග ඍජුකරණය. එතනදී අපි පාවිච්චි කරලා තියෙන එක ඩයෝඩයක්. බලන්න මෙතනදී මොකද වෙන්නේ කියලා. අපි අපේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය මේ ඩයෝඩයට සැපෙවුවහම ධන අර්ධයේදී ඩයෝඩේ මේ පැත්ත ධන වෙනවා. ඒ වගේම අනිත් පැත්ත ඍණ විදිහට තමයි සලකුණු වෙන්නේ. එහෙනම් මේ ඩයෝඩය පෙර නැඹුරු වෙනවා. මේ ඩයෝඩේ පෙර නැඹුරු වීමෙන් මේ I ලෙස ලකුණු කරලා තියෙන දිශාවට ධාරාවක් ගමන් කරනවා. හෙවත් ප්‍රතිරෝධය හරහා ධාරාවක් ගමන් කරනවා. එහෙනම් මේ ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය අපිට මේ රූපයේ පෙන්වලා තියෙන ආකාරයට දැක ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු අපේ ප්‍රත්‍යවාර්ත වෝල්ටීයතාවයේ ඍණ අර්ධයේදී මෙයාට මොකද වෙන්නේ කියලා. අපි ළමයි ඍණ අර්ධය මේකට සම්බන්ධ කරපු ගමන් මේ පැත්ත ඍණ විදිහටත් මේ පැත්ත ධන විදිහටත් වෝල්ටීයතාවයන් වෙනස් වෙනවා. එහෙනම් මේ ඩයෝඩේ ඇනෝඩය ඍණ පැත්තටයි සම්බන්ධ වෙන්නේ. ඩයෝඩය පසු නැඹුරු වෙලා. ඩයෝඩය පසු නැඹුරු වෙලා නම් මේ ඩයෝඩය තුලින් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඩයෝඩය තුලින් ධාරාවක් ගමන් කරන්නේ නැත්නම් ප්‍රතිරෝධය තුළ වෝල්ටීයතාවයක් ජනනය වෙන්නේ නැහැ. එහෙනම් අපිට ප්‍රතිදානය දකින්න පුළුවන් අවුට්පුට් එකේ. එම ප්‍රදේශය තුළ වෝල්ටීයතාවයක් නැහැ. එය බිඳුවක් හැටියට තමයි අපි දකින්නේ. නැවත වරක් ධන අර්ධයේදී පෙර පැහැදිලි කර විදිහටම ප්‍රතිදානයක් දකින්න පුළුවන්. ඇයි අපි මෙයාට අර්ධ තරංග ඍජුකරණය කියලා කිව්වේ? හේතුව මේ පූර්ණ තරංගයක් අපි ගත්තොත් මේ පූර්ණ තරංගයෙන් එක් කොටසක් පමණක් ප්‍රතිදානයේ විදිහට ලබලා දෙනවා. එම නිසා අර්ධ තරංග ඍජුකරණයක් කියලා අපි නම් කරා. ඊළඟට අපි බලමු පූර්ණ තරංග ඍජුකරණයක් සිදු කර ගන්න ආකාරය. ඔබ දකිනවා තිරය තුළ පූර්ණ තරංග ඍජුකරණය සඳහා ඩයෝඩ 4ක් පාවිච්චි කරලා තියෙනවා. මේ ඩයෝඩ 4 කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි තේරුම් ගනිමු. අපේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයේ ධන අර්ධයේදී අපි රතු පාටින් නිරූපණය කරලා තියෙනවා. මේ පැත්ත අපි ධන කියලා හිතුවොත් මෙයාගේ ධාරාව ගමන් කරන්නේ ළමයි මෙන්න මේ දිශාවට. මේ ඊතල වලින් පෙන්නලා තියෙන දිශාවට. ඒ දිශාවට ගමන් කරලා මෙන්න මේ ලක්ෂයට එන ධාරාව එහෙම නැත්නම් වෝල්ටීයතාවය නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ඩයෝඩ දෙකෙන් පෙර නැඹුරු වෙන්නේ කවුද? මෙතන වෝල්ටීයතාවය වැඩි මේ ලක්ෂයට සාපේක්ෂව. එහෙනම් ළමයි මෙතන වෝල්ටීයතාවය වැඩි නිසා D4 කියන ඩයෝඩය පසු නැඹුරු වෙනවා. ඒ වගේම D1 කියන ඩයෝඩය පෙර නැඹුරු වෙනවා. එහෙනම් මෙතනින් පැමිණෙන ධාරාවට ගමන් කරන්න පුළුවන් D1 ඩයෝඩය හරහා. ඒ වගේම මේ ලක්ෂය අපි සැලකුවොත් මේ ලක්ෂයේදී D3 කියන ඩයෝඩය පසු නැඹුරු වෙලා. මොකද මෙතන වෝල්ටීයතාවය වැඩි නිසා. එහෙනම් මේ ධාරාවට D3 හරහා ගමන් කරන්න බෑ. එයාට ගමන් කරන්න තියෙන එකම පාර තමයි අපේ බාහිර ප්‍රතිරෝධය. එහෙනම් මේ බාහිරින් සම්බන්ධ කරලා තියෙන ප්‍රතිරෝධය හරහා මේ ධාරාව මෙන්න මේ ආකාරයෙන් ගමන් කරලා මෙතෙන්ට එනවා. දැන් බලමු මෙතනදී වෙන දේ. මේ පැත්තෙන් තමයි අපි වැඩේ පටන් ගත්තේ.
එහෙනම් මෙතන විභවය වැඩි. මෙතනින් මෙයා පෙර නැඹුරු වෙනකොට තවත් 0.7ක් අඩු වෙනවා. ඒ වගේම මේ ප්‍රතිරෝධය හරහා තව දුරටත් අඩු වෙනවා. එහෙනම් ළමයි මේ ලක්ෂයේ විභවය මේ ලක්ෂයට සාපේක්ෂව අඩුයි. එහෙනම් මේ D4 කියන ඩයෝඩය පෙර නැඹුරු වෙන්න බෑ. එහෙනම් මෙයා පෙර නැඹුරු කරගන්නේ D2 කියන ඩයෝඩය. ඒ හරහා ධාරාව ගමන් කරලා නැවත අපේ ප්‍රභවය වෙත පැමිණෙනවා. එහෙනම් ඒ අවස්ථාවේදී අපි දැක්කේ ප්‍රතිරෝධය හරහා ධාරාවක් ගමන් කරනවා. ඒ අනුව මෙන්න මේ ආකාරයට වෝල්ටීයතාවයක් අපිට දකින්න පුළුවන්. දැන් බලමු මෙයාගේ ඍණ අර්ධයේදී මොකද වෙන්නේ කියලා. දැන් බලන්න රූප සටහන අපි පෙන්නලා කියනවා. ඍණ අර්ධයේදී දැන් ධාරාව මෙයාගේ ගමන් කරන අනිත් පැත්තට. ධාරාව ඉස්සෙල්ලාම එනවා මේ අග්‍රයට. මෙතනදී වෝල්ටීයතාවය වැඩි. මෙතනදී පෙර නැඹුරු වෙන්නේ D3 කියන ඩයෝඩය. D2 පසු නැඹුරු වෙනවා. එහෙනම් මේ හරහා ධාරාව ගමන් කරලා නැවත වරක් අපේ ප්‍රතිරෝධය හරහා අපේ ප්‍රභවය වෙත එනවා. බලන්න මේ ආකාරයට ධාරාව ගමන් කරලා මේ ලක්ෂයට එනවා. මේ ලක්ෂයේදී පෙර නැඹුරු වෙන D4 අර පෙර පැහැදිලි කරපු ආකාරයටම ගිහිලා නැවත ප්‍රභවයට එනවා. එහෙනම් ළමයි අපේ ප්‍රතිදානය ගියා බැලුවොත් එහෙම නැත්නම් ප්‍රතිදානය අපි ලබා ගන්න ප්‍රතිරෝධය හරහා අවස්ථා දෙකේදීම ධාරාව ගමන් කරේ එකම දිශාවට. එම නිසා ධාරාව අපි ධන පැත්තයි දකින්නේ. අපි බලමු මේ අවස්ථාවන් දෙකම. ඔබට දැන් දැర్శණය වෙනවා ධන අර්ධයේදී මේකේ ධන අර්ධය ලැබුණ ආකාරයත් ඍණ අවස්ථාවේදී එය ධන පැත්තට හැරී ලැබෙන ආකාරයත්. එහෙනම් මේකේ ධන සහ ඍණ කියන තරංග ආකාර දෙකම ධන විදිහට මාරු වෙලා තියෙනවා. මේ අපි පූර්ණ තරංග ඍජුකරණයක් කියලා හඳුන්වන්නේ. ඊළඟට අපි දකින මෙන්න මේ ප්‍රතිදානය සරල ධාරාවක් නෙවෙයි. ඒක සරල ධාරාවක් වෙන්න නම් සරල රේඛාවක් විය යුතුයි. යාගේ කාලය සමග වෝල්ටීයතාවය නියත අගයක පැවතිය යුතුයි. නමුත් මේක අපි දකින්නේ මේ අගය අඩු වැඩි වෙනවා කියලා. එහෙනම් ළමයි මේ తත්වය තව දුරටත් ඉස්සරහට වර්ධනය කරන්න අපි තව උපාංගයක් පාවිච්චි කරනවා. ඒ තමයි දාරිෂ්ඨකයක්. අපි බලමු දාරිෂ්ඨකයක් පාවිච්චි කරාම මේ යාගේ තියෙන මේ රැලිති ස්වභාවය අඩු කරගන්න පුළුවන්ද කියලා. බලන්න මේ රූප සටහන තුල අපි පෙන්නලා තියෙනවා අපේ බාහිර ප්‍රතිරෝධයට සමාන්තරගතව දාරිෂ්ඨකයක් සම්බන්ධ කරලා. මෙසේ දාරිෂ්ඨකයක් සම්බන්ධ කරාම එයාගේ ප්‍රතිදානය මෙන්න මේ ආකාරයෙන් වෙනස් වෙනවා කියලා එයා කියනවා. එහෙනම් අපි තේරුම් ගනිමු කොහොමද එහෙම වෙන්නේ. බලන්න මේ රූප සටහනේ අපි පෙන්눔 කරලා තියෙන්නේ මේ නිල් පාටින් අපි දකින්නේ දාරිෂ්ඨකය සම්බන්ධ කරන්න පෙර මේ ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය වෙනස් වන ආකාරය. ඊළඟට මේ දාරිෂ්ඨකය දැම්මට පස්සේ ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය වෙනස් වන ආකාරය තමයි ඔබ මේ රතු පාටින් දකින්නේ. එහෙනම් මේක උණ හැටි අපි තේරුම් ගනිමු. දැන් ළමයි දාරිෂ්ඨකයක් අපි පරිපථයකට සම්බන්ධ කරාම මෙන්න මේ ලක්ෂයේ වෝල්ටීයතාවය මේ නිල් පාටින් පෙන්නලා තියෙන ප්‍රස්ථාරයට අනුව ක්‍රමානුකූලව වැඩි වෙනවා. මේ වෝල්ටීයතාවය ක්‍රමානුකූලව වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ දාරිෂ්ඨකය ආරෝපණය වෙනවා කියලායි අපි කියන්නේ. දාරිෂ්ඨකය ආරෝපණය වෙනවා. ඒ ආරෝපණය වීම මෙන්න මෙතෙන්ට යනකන් සිද්ධ වෙනවා. මෙන්න මේ පොයින්ට් එකට. මෙතන පෙන්නලා තියෙන Q කියන ලක්ෂය දක්වාම මේ දාරිෂ්ඨකය ආරෝපණය වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මේ ලක්ෂයේ වෝල්ටීයතාවය මේ නිල් පාට ප්‍රස්ථාරයේ පෙන්නලා තියෙන ආකාරයෙන් ක්‍රමානුකූලව පල්ලෙහා බහින්නයි ලෑස්ති. එහෙනම් මෙතන වෝල්ටීයතාවය ක්‍රමයෙන් අඩු වෙනකොට ඒ අඩුවීම පාලනය කරමින් ඒ අඩුවීම වළක්වමින් මේ දාරිෂ්ඨකය මොකද කරන්නේ?
එයාගේ ගබඩා කරගෙන තියෙන ආරෝපණ නිදහස් කරනවා. දාරිද්ර්‍යකය විසර්ජනය වීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එහෙනම් ළමයි මෙතන වෝල්ටීයතාවය අඩු වෙන්න උත්සාහ කරනකොට ඒ අඩුවීම වළක්වමින් මේ දාරිද්ර්‍යකය ඒ අඩුපාඩුව පියවනවා. එහෙනම් එම ප්‍රදේශය ඔයගොල්ලෝ දකිනවා දාරිද්ර්‍යකයේ ලාක්ෂණික වක්‍රයට සමානයි. දාරිද්ර්‍යකයක විසර්ජනයට සමාන ප්‍රස්ථාරයක් තමයි ඔබ මේ දකින්නේ. ඒ ආකාරයට ක්‍රමානුකූලව දැන් වෝල්ටීයතාවය මෙහෙම පල්ලෙහා බහිනවා. මේ පල්ලෙහා බහින්නේ දාරිද්ර්‍යකයේ ධාරිතාවය අඩුවන නිසා. එසේ අඩු වෙමින් මේ R වගේ ලක්ෂයකට එනකොට මොකද වෙන්නේ? මෙතනින් එළියට ආපු වෝල්ටීයතාවය නැවත හම්බ වෙනවා. ඒ වෝල්ටීයතාවය මෙතනින් එහාට වැඩි වෙන නිසා දාරිද්ර්‍යකය නැවත ආරෝපණය වෙනවා මෙන්න මේ ප්‍රදේශයේදී. ඊළඟට කලින් කතා කර ආකාරයටම මේ වෝල්ටීයතාව පල්ලෙහා යනකොට දාරිද්ර්‍යකයේ විසර්ජනය වෙලා මේ වෝල්ටීයතාවය පල්ලෙහා බහින්න නැතුව එයා මේ ආකාරයෙන් රඳවා ගන්නවා. මේ ක්‍රියාව දිගින් දිගටම සිද්ධ වීමෙන් අපි අවසානයේ දකින වෝල්ටීයතාවය පෙර පරිදි බිඳුව දක්වාම වෙනස් නොවන කිසියම් වෝල්ටීයතාවයන් දෙකක් අතර විචලනය වෙන රියැලිටි ස්වභාවයක් අපි දකිනවා. ඒතර අපි තේරුම් ගන්න ඕනේ කලින් අපි ගාව තිබුණේ ධන සහ ඍණ විදිහට වෙනස් වෙන කෙනෙක්. අපි ඩයෝඩ පාවිච්චි කළා එයා ධන විදිහට පමණක් විචලනය වෙන්න හදාගත්තා. දාරිද්ර්‍යකයක් පාවිච්චි කළා එයා තවත් හොඳ මට්ටමකට අපි සකස් කරගෙන තියෙනවා. ඊළඟට රියැලිටි වෝල්ටීයතාවය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මේක විෂය නිර්දේශය තුළ ඔබට කතා කරાવી. මේ රියැලිටි වෝල්ටීයතාවයේ උපරිම වෝල්ටීයතාවය V2 ලෙසත් අවම වෝල්ටීයතාවය V1 ලෙසත් අපි සැලකුවොත් රියැලිටි වෝල්ටීයතාවය V2 ඍණ V1න් අපිට ගණනය කරන්න පුළුවන්. V2 ඍණ V1. මේක අපි හඳුන්වනවා රිපල් වෝල්ටේජ් එක එහෙම නැත්නම් රියැලිටි වෝල්ටීයතාවය කියලා. ඊළඟට රියැලිටි වෝල්ටීයතාවයේ සංඛ්‍යාතය. මේක මම ටිකක් වේගෙන් කතා කරනවා. රියැලිටි වෝල්ටීයතාවයේ සංඛ්‍යාතය අපේ ප්‍රධාන සංඥාවේ සංඛ්‍යාතයෙන් දෙගුණයක් වෙනවා. ප්‍රධාන සංඥාවේ සංඛ්‍යාතය හර්ට්ස් 50ක් වුණොත් රියැලිටි වෝල්ටීයතාවයේ සංඛ්‍යාතය හර්ට්ස් 100ක් වෙන්න ඕනේ. හේතුව අපේ ප්‍රධානයේ එක් තරංගයක් කියලා කියන්නේ එක ලැම්ඩා එකක්. එතනදී පුඩු දෙකක් ලැබෙනවා. එහෙනම් මේ පුඩු දෙකේදී මෙතන තරංග පුඩු දෙකක් ලැබෙනවා. එම නිසා සංඛ්‍යාතය දෙගුණයක් වෙලා තියෙනවා. හොඳයි ළමයි. ඊළඟට තාම අපිට ගැටලුවක්. මොකක්ද ගැටලුව? අපි බලාපොරොත්තු වෙන DC වෝල්ටීයතාවය අපිට තාම ලබා ගන්න බැරි වුණා. එහෙනම් ඒක ලබා ගන්න තවත් උපකරණයක් අපිට පාවිච්චි කරන්න වෙනවා. ඒ උපකරණය අපි හඳුන්වන්නේ මේක උපාංගයක් සෙන ඩයෝඩයක් කියලා. සෙන ඩයෝඩයක ගතිගුණ සාමාන්‍ය ඩයෝඩයක ගතිගුණමයි. නමුත් මෙයා අපි පාවිච්චි කරන්නේ පසු නැඹුරු අවස්ථාවේදී. ඒ වගේම සාමාන්‍ය ඩයෝඩයක් පසු නැඹුරු අවස්ථාවේදී එයාගේ වෝල්ටීයතාවය ඉක්මවා ගියොත් දැවී යනවා. නමුත් සෙන ඩයෝඩයක් එසේ පසු නැඹුරු වෝල්ටීයතාවයට දැවී නොයන විදිහටයි සකස් කරලා තියෙන්නේ. මේ අපි දකින්නේ සෙන ඩයෝඩයක ලාක්ෂණික වක්‍රය. පසු නැඹුරු වෝල්ටීයතාවය Vz කියලා ලකුණු කරලා තියෙනවා. එම වෝල්ටීයතාවයේදී උපරිම ධාරාවක් ගමන් කරනවා. ඊළඟට අපි බලමු මේ සෙන ඩයෝඩ් එක පාවිච්චි කරලා අපේ අවසාන වෝල්ටීයතාවය ඍජු තත්වයට පත් කරගන්නේ කොහොමද කියලා. අපි සෙන ඩයෝඩ් එකක් පාවිච්චි කරලා තියෙනවා. බලන්න පරිපථය තුළ අපි පෙන්වුම් කරා. ඒත් එක්ක අනිවාර්යයෙන්ම RS කියලා ප්‍රතිරෝධයකුත් සම්බන්ධ කරන්න ඕනේ. මේ සම්බන්ධ කිරීමත් එක්ක අපේ අවසාන වෝල්ටීයතාවය කලින් තිබුණ මේ ආකාරයේ රියැලිටි ස්වභාවයක්. ඒ රියැලිටි ස්වභාවය මිදිලා සරල රේඛීය ස්වභාවයක් ඇවිල්ලා තියෙනවා. මේක අපි හඳුන්වනවා හොඳ
DC වෝල්ටීයතාවයක් හැටියට. එතනදී V2 සහ V1 කියන වෝල්ටීයතාවයන් දෙකට වඩා අඩු වෝල්ටීයතාවයක් අපි පාවිච්චි කළ යුතුයි සෙන වෝල්ටීයතාවය හැටියට. මේ සිද්ධිය සිදුවන ආකාරය අපි පැහැදිලි කරගත්තොත් බොහොම කෙටියෙන් A ලක්ෂය තුල වෝල්ටීයතාවය ක්‍රමයෙන් වැඩි වෙනකොට B ලක්ෂයේ වෝල්ටීයතාවයත් වැඩි වෙනවා. අපි හිතමු B ලක්ෂයේ වෝල්ටීයතාවය සෙන වෝල්ටීයතාවය ඉක්මවා යනවා කියලා. එතකොට වෙන්නේ මේ සෙන ඩයෝඩ් එක හරහා විශාල ධාරාවක් ගමන් කරන්න පටන් ගන්නවා. එසේ විශාල ධාරාවක් ගමන් කරන්න පටන් ගන්නකොට එම ධාරාව එන්නේ RS ප්‍රතිරෝධය හරහා නිසා මේ RS ප්‍රතිරෝධය හරහා නවතින වෝල්ටීයතාවය වැඩි වෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ A ලක්ෂයේ වෝල්ටීයතාවය වැඩි වෙනකොට ඊට සාපේක්ෂව ධාරාව වැඩි වෙලා RS හරහා වෝල්ටීයතාවය වැඩි වෙන නිසා B ගේ වෝල්ටීයතාවය එයා ක්‍රමයෙන් අඩු කර ගන්නවා. මෙයා අඩු කරලා මෙයා පවත්වා ගන්නේ එයාගේ සෙන වෝල්ටීයතාවය. එහෙනම් මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ වීම මගින් අපිට තේරුම් ගන්න පුළුවන් B ලක්ෂයේ වෝල්ටීයතාවය එහෙම නැත්නම් මේ ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය නියතාගයක දිගටම පවත්වා ගන්නවා. මේක තමයි අපි සෙන ඩයෝඩයක් භාවිතයෙන් සිද්ධ කරන ක්‍රියාවලිය. අවසාන වශයෙන් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දක්වා අපි කරපු දේවල් වල සාරාංශයක්. ආරම්භයේදී අපි ලබා දුන් ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවය තමයි ඔබ මේ දකින්නේ. ධන සහ ඍණ විදිහට වෙනස් වෙනවා. ඊළඟට ඒකට අපි ඩයෝඩ 4ක් පාවිච්චි කරලා පූර්ණ තරංග ඍජුකරණයකට භාජනය කරා. එතනදී ධන සහ ඍණ විදිහට වෙනස් වෙන තරංගය ධන විදිහට වෙනස් වෙන තරංගයක් බවට පත් කරලා තියෙනවා. ඊළඟට අපි කරේ දාරිෂ්ඨකයක් භාවිතා කරලා මෙයාගේ මේ වෝල්ටීයතාව ඉහළ පහළ යාම අඩු කරගෙන රැලිති ස්වභාවයක් සකස් කරගෙන තියෙනවා. අවසාන වශයෙන් සෙන ඩයෝඩයක් පාවිච්චි කළා මේ රැලිති ස්වභාවයත් නැති කරගෙන හොඳ DC වෝල්ටීයතාවයක් ලබා ගත්තා. හොඳයි ළමයි. ඒතර අද දවස තුල අපි සාකච්ඡා කරේ ඩයෝඩයක් භාවිතයෙන් ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක් සරල වෝල්ටීයතාවයක් බවට පත් කර ගන්න ආකාරය. අපි ඉදිරි වැඩසටහනකදී බලාපොරොත්තු වෙනවා සෙන ඩයෝඩය භාවිතයෙන් සකස් වන පරිපථයක ගැටලු විසඳන ආකාරය සාකච්ඡා කරන්න. අදට අපි වැඩසටහන අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.